නිර්මලා මොකද්ද මේ කරන්නේ? මේ තාම මේ කාලානේ ඉන්නේ. තා කොච්චරද ඉතිරද කරන්නේ? අර විදුල වස් කරන්න තියෙනවා. තව කුස්සිය වැඩ ටිකක් තියෙනවා. අර එදිරික අරෙන් හොදන්න තියෙනවා. අර එදිරිකෙන් ගොඩ ගාලා. මොකද්ද මේ කරන්නේ? මේක තමයි හරියට කුණුක් කියලා නෙවෙයි. මම මේ ගනි මෙන්න මේක. මේක දාලා අදුල බලන්න. ගනි මේක. අර මේක අදුල බලන්න. ඔන්න කයි දෙපා. මොකද්ද මේ කරන්නේ මේ? එකම දන අතුලොත් නේ තා වැඩ නැද්ද? තා කොච්චරද ඉතිරද කරන්න ගෙදර? මම පොඩක් එළියට ගිහින් යනවා. මම ගිහින් ඔබ මේ ඔක්කොම වැඩ ටික රක්ගා කරලා තියනවා නේ. හැබැයි මම ඒවට අතක කයිලා කියතුමා. උඹ අයින් කරනවා වෙන එකක් ගේනවා මෙතන වැඩ කරන්න. නිර්මලා අපි සෙල්ලම් කරන්න යනවා අපිට බොන්න මොනවද හදලා දෙන්න අක්කේ අපි නිර්මලාට කියමු නේද තල්ලුවක් දාන්න කියලා. කොහොමද නිර්මලා? නිර්මලා. ඕ. නිර්මලා අපිට තල්ලුවක් දාන්නකෝ හයියෙන්. හයියෙන් දාන්නනේ. මොකද්ද බං ඔබ කරේ මෙතන ඉඳන් ළමයා පොඩ්ඩක් බලන්න බැරි වුණාද ඔබට? උඹලා හරියන්නේ නැවත දැම්ම ඵලයන් ගෙදර යන ගියා ජල තියන්න. අම්මා මගේ කකුල නිදනවා. හරි දැන් හරි. නිදනවා. බේ ගාන්යා. මොකද්ද උනේ පුතේ වාට? නිර්මලා අයියෙන් තල්ලු දැම්මා. නිර්මලා මොකද්ද ඔබ මේ කරේ? ඔබට මම කියලා තියනවා මේ වත්තේ වැඩ ටික හරියට කරන්න කියලා. ඔබ මේ ළමයි ගාවට මොකද කිට්ටුනේ? නෑ නෝනා මේ පොඩි බේබි තල්ලු කරන්න තමයි මේ එන්චිලා පොඩ්ඩක් තල්ලු කරා අයියෙන් තල්ලු කරේ නේ. ඉතින් ඔබට අයිති නැති උඩ ඔබ කරන්න එපා. ඔබ නම් හරියන්නේ නැහැ මෙතන බාදම් ඵලයන් ගෙදර. ඔබ හරියන්නේ නැහැ මෙතෙන්ට. හරි මානිකේ හරි. මම ඔබට හැමදාම කියනවා මේ තියෙන වැඩ ටික විතරක් ඔබ කරපන් මේ ළමයි ගාවට කිට්ටු වෙන්න යන්න එපා. ඒ ළමයිගේ පාඩුවේ ඉලි. ඔබ ඔබේ තියෙන වැඩක් කරපන්. ඔබ නම් මෙතනට හරියන්නේ නැහැ. ඔබ දැම්ම ඵලයන් ගෙදර. මේ හරියට මේ තියෙන වැඩ ටිකක් කරා නේ බලපන්කෝ මේ මිදුල හැටි. ඒකවත් කරලා නැහැ. අනේ යනවා තමයි නෝනා මං යනවා යන්න මට වැඩ නැතුව නෙමෙයි. මේ කට වැඩි ඈ. ඔබ කන්න එපා මගෙන් හොඳේ. ආත්‍යාතේ එකක් බොන්නකෝ. අනේ මන්දප්පා මට නම් බෑ මේ ගෙදර වල ටික කරන්න එපා වෙනවා. කවුරුහරි ගෑනුත් කෙනෙක් බාන්නකෝ අනේ ඉක්මනින්ම. අයියෝ මේ ගේන වැඩකාරියෙන්ද කෑ ගහලා යවා ගන්නවා. ඊට පස්සේ මට වදි. ඇයි අනේ ඉතින් මං වැරදිද? ඒවොන් එකක්වත් හරියට වැඩක් කරනවද? අත ගන්න වැඩ තියාගෙන. ඔයාගේ වැඩේ හැම කාලෙම වැඩකාරයන්ට බලින්න එකනේ. ඉන්නකෝ මං දෙන්නේ තුන් දෙනෙකුට කියලා තියෙන්නේ. අද හෙටම කවුරු හරි එක් කරගෙන එයි. මේක හොඳයි. එන ගෑනිටවත් කීකරුව වැඩක් කරගන්න පුරුදු වෙන්න. හැම වෙලේම කෑ ගහන්නට.
අනේ ඉතින් මං බොරුවට කෑ ගහන්න බෑ ඉතින්. කොහෙන්ද ළමයි දෙන්නේ? හරි ඉන්නේ ඉස්සර. මහත්තයා ඔයා කවුද? මහත්තයාර වැඩට කවුරු හරි යුව නේද? හරි. එන්නකෝ. ඉතින් වාඩිවෙන්න. රශ්මි අර වැඩට එක්කෙනෙක් කෙනා කිව්වේ මෙයා තමයි. කොහෙද? පොඩ කතාවට ගන්නකො. මට වැඩක් තියෙනවා. මම මේ ළඟම උනා කොස්තල වෙන්නේ. එහෙමද? වැඩටනේ ආවේ ඔයා? ඔව්. හරි එහෙනම් යන්කෝ ඇතුළට. එන්න. කුමාරී නෝනා ඔහොම අතක ගාන වැඩ කරලා හරියන්නේ නැහැ. අර කලින් හිටිය නිර්මලා නම් හොඳට කඩිසර වැඩ කරා. කොයිද ඉතින් ඒ ගෑනට ඉන්න බැරුව අර බින්නියෙක් එක පැනලා ගියානේ. අර මේ රෙදි ගොන්නක් තියෙනවා හොදලා දාන්න ඕනේ. පොඩ්ඩක් වොෂින් මැෂින් එකේ කැල්ලා. අතින් තමයි හොදන්නේනේ. ඊට පස්සේ බබාලා දෙන්නගේ වැඩ ටිකක් තියෙනවා. ඒකත් කරන්න ඈ. හොඳයි. ජයමත් අද නන්ද බබාලා දෙන්නලා කෑම ලෑස්ති නේද? ලෑස්ති වුණා. දැන් ඉස්කෝලේ ලෙයි දෙන්න. කුමාරි කෑම නම් ආයි. කුමාරිගේ වැඩ පිළිවෙලයි නේද? හරි කුමාරි වැඩක් බලන්න. අයි කුමාරී කෑම විතර ලස්සන. වෙයිටි නමුත් වචනයක් වදින්න බෑ. මේ කියන්නේ කෙනාගෙන්වත් හරියට වැඩක් කරගෙන කියා ගන්න. නැත්තම් මට හැම වෙලේම වැඩකාරියෝ වෙලේ ඉවරයන්නේ. අනේ මේ මිනිස්සුන්ගේ වැරද්දක් නැත්තම් මම බොරුවට කෑ ගහන්නේ නැහැ. ඔව් මම දන්නවනේ. බණ්ඩාර මහත්තයා වසන්තවන්නේ එන්න වාඩි. මේ පාර පතලේ මුලින්ම හම්බෙච්ච ගාලා ඉතින් බණ්ඩාර මහත්තයාට මේ හැමදාම ගේන්නේ. බලන්න. කීයක් විතර ගන්න ඕනේද? යක් විතර බලන්න ඕනේ. 30ක් විතරනේ. හොඳ ගලක් කරන් එන්න උනේ. හරි බණ්ඩාර මහත්තයා ඉතින් හැමදාම අපි සාධාරණයක් කරන්නේ. ආයෙ ගලක් කමුණා ඉස්සෙල්ලා වෙන්නේ බණ්ඩාර මහත්තයා ගාව තමයි. හොඳයි. එහෙනම් මම ගිහින් එන්න. කුමාරී නෝනා මම යනවා පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්න මේ අපේ දෝනිගේ බර්ත්ඩේ පාටිය. ඒකට බඩු වගේක් ගේන්න ඕනේ. මහත්තයාට පොඩ්ඩක් තේ ටිකක් දීලා කෑම ටිකක් එහෙම දීලා බලන්න. බබාලා පාසල් ගිහිල්ලා ආවට පස්සේ එයාලා චුට්ටක් බලන්න කෑම ටික. ඔයා තනියෙන් ගියනේද? පුළුවන් වසන්ත මම ගිහින් එන්න පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්න. ආයෙත් ඇතුළට. ඔව් ඇතුළේ.
හා එන පරිස්සම ගිහින් ඉන්න. හරි මං ගිහලා එන්නම්. හරියට. කුමාරි මට තේ එකක් හදාගෙන එනවා. කුමාරි මහන්සි වෙලා වැඩ කරනවා. මම ඕකට කැමති නෑ මහත්තයා. කුමාරි මේ සිද්ධිය කිසිම දෙයක් මොනකට කියන්න ඕනේ නැහැ. මම ඒක අමතක කරලා දාන්නම්. මේ ඉදිරි හිටියොත් මට ප්‍රශ්නයක්. මහත්තයා ඉන්නේ මැඟටමයි. නෝන එන්න කලින් ගෙදරින් පැනගත්තා නම් හරි. මේ අසන්ත නැගිටින්න. ආවද? අර ළමයි දෙන්නෙක් එක්කන් ඉන්නේ නැද්ද ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා? වෙලාව. වෙලාවත් පහු වෙලා. මම යන්නම්කෝ දැන්. කුමාරි අර කායක දෙන බඩු ටික ගේන්න. සබ්දෙන් නැති කොහොමද කුමාරි? කුමාරි මේ ගෑණි කොහෙ ගියාද දන්නේ නැහැ. රෙදි ටිකක් නැහැ කාමරේ. කොහෙද? ඔයා දන්නේ නැද්ද කොහෙද කියලා? ගහන්නේ. අර කුමාරි නෑ. අනෝ ඔයලා කොහේ හරි ඇති ඔය. නෑ නෑ මං හැමතැනම බැලුවා රෙදි ටිකක් නෑ ගෑණිගේ. අනිවාර්යෙන් එන ඔයාගේ කටට යන්න ඇති. අවදාවත් ඔයාගේ වැඩකාරියෙක්වත් තියාගන්න දන්නේ නැහැ. මට ළමයි ගේන්න පරක් වෙනවා. මම යනවා යන්න. ඔව් ඉතින් හැමදේටම මං තා පලි. අම්මෝ පුතේ ගොඩක් කියනවා අයියෝ හිමින් අත ගන්න පුතේ හිමින් අනේ ඔබට ඉස්කෝලේ යන්නත් නැති වුණානේ මගේ මේ අමාරුව ටික ටික දැන් වැඩිනේ අයියෝ දැන් එනවා ඇති තාත්තත් උඹේ බීගෙන එතකොට අම්මේ මං හිත ඉස්කෝලේ යන්නේ නැද්ද? මොනෝ කරන්නද පුතේ මටත් දැන් 7-5ක් හම්බ කරන්න බෑනේ කමක් නෑ එහෙනම් අම්මේ මං අම්මා බලාගෙන ගෙදරට වෙලා ඉන්නම්. පුතාගේ තාත්තා කවදාකවත් හම්බ කරේ නෑනේ බීලා එනවා මිස අපේ කර්මේ පුතේ මේ මොනවා කරන්නද මම ඔබට කවදාකවත් කියන්නේ නෑ ඉස්කෝලේ යන්න එපා කියලා කර්මෙට තමයි මට මෙහෙම වුනේ මම ඔච්චර කාල රස්සාව කළා උඹට කණ්ඩායමින්ද දීලා ඉස්කෝලේ යවුවනේ කමක් නෑ අම්මේ මං අම්මා බලාගෙන ගෙදරට වෙලා ඉන්නම්. එහෙනම් දුවේ අපි නිදාගමු දැන් ගොඩක් රැ වුණානේ ආය සංග බෝහිසදී නුගියාට දාන පාරමේ උඹලා දිදිද තාම එනියා ගෙදර එනකොට බුදි අයියෝ අදත් ආව නේද බීගගෙන මේ කෙල්ලට හරියට කණ්ඩවත් නැහැ මේ නිකන් බුදියාගෙන ඉන්නේ මේ කෙල්ල අයියෝ කියලා වැඩක් නැහැ මගේ මේ කකුල කැක්කුමේ ඉන්න බැරුව මේ අපි ඉන්නේ උඹ කෙල්ල ගැන බය වෙන්න ඕනේ නැහැ කියලා කතරන් දේවල් ටික මම ඔක්කොම වැඩ පිළිලා තරස් කරගෙන ඉවිල්ලා තියෙන්නේ අද මට හම්බුණා වසන්ත මහත්තයා
ඔමලා ඒට උදේට රාත්‍රියක් කෙල්ලේ වසන්ත මහත්තයාගේ ගෙදරට යන්න. ඒ මිනිහා රතර මනුස්සයා. උඹට විතරක් නෙවෙයි ගැනේ උඹට කලකයි ඒ රොන්ස්යා ටික දවසකින්. මගේ කෙල්ල විනාශ කරන්න දාය හදන්නේ. රස්සාවලට එක්ක යන්න කියලා. මගේ අහිංසක කෙල්ල. කෙල්ල කාලා බීලා හරි ඇදලා කරලා හරි ඉන්න පුළුවන් වසන්ත මහත්තයාගේ ගෙදරට ගියාම වසන්ත මහත්තයාගේ ගෙදර ඉන්නේ කෙල්ල දෙන්නෙක් මං ගෑනේ. මොනව කරන්නද පුතේ? ඔයා ඉන්න යන්න ලැහැත්ති වෙන්න. ඔයා මෙහෙ ඉන්නට වඩා ගොඩාක් හොඳයි ආරක්ෂාවටත් එහෙ යන්න. මමත් දන්නවා මේ මහත්තයා ගැන. එන්න පුතේ නිදා ගන්න අපි. කාර්යක නම් ගෙදර තියෙන වසන්ත මහත්තයා ගෙදර ඉන්නවත් දන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා ඒ මහත්තයාට මං බාර දුන්නට පස්සේ වියන වැඩ කටයුතු ටික කරගෙන මහත්තයා හරි හොඳයි කියන වැඩ කටයුතු ටික කරගෙන ඉන්න ඕනේ. හැබැයි පුතේ නෝන මහත්තයා නම් ටිකක් සරයි. අනේ මම මේවට කැමති නෑ තාත්තේ. ඒ මට එහෙම කියලා හරියන්නේ නැහනේ. අපේ ගෙදර පවුල් ප්‍රශ්න කොහොමද විසඳගන්නේ මේ වගේ තැනකටවත් ආවේ නැත්තම්? මහත්තයා මේ ගුණේනේ. මහත්තයාට මම කියපු විදිහට මම මගේ පොරොන්දුව ඉෂ්ට කළා. මේ අර ගේනවා කිව්ව ළමයාද? ගේනවා කිව්ව ළමයා කියන්නේ මහත්තයෝ මේ කාගේවත් ළමයෙක් නෙවෙයි මේ මගේම ළමයා. මම S2 වගේ බලාගත්ත දරුවා. මහත්තයා මට විශ්වාස නිසා මම මහත්තයා ගාවට එකගෙන ආවා. නෝන මහත්තයා ගෙදර නෙතුණද? නෑ ඉන්නවා. අපි කොහොමද හොඳට ළමයා බලා ගන්නවනේ. ඉන්නකෝ මම කතා කරන්නේ. රශ්මි අර ළමයා එක්කරන් ඇවිල්ලා මේ ගුණේ. මොන මහත්තයා? මෙයාලා එක්කන් ගෙනු කියලා ළමයා. එහෙමයි නෝ. මගේම දරුවා. මම S2 වගේ බලාගත්ත දරුවා. නෝනලාට මම බාර දෙන්නේ අර වගේ මම බාර ගන්නේ. දරුවා ගැන තියෙන ආදරේට නෝන මහත්තයා. කිසි දෙයකට බය වෙන්න එපා. මෙහෙ ඉන්නකොට දරුවා හොඳට ඉඳී. ඒක තමයි නෝන මහත්තයා මට වෙන්න තියෙන්නේ. මම මෙන්න මේ දරුවා හදින්ද ලොබට බාර ගත්තා නම් හොඳයි. මට වැඩ කොටුකුත් තියෙනවා. මහත්තයා ඒක තමයි. මම මේ අරත් පට්ටිය ලෙහලා දාපු ගමන් එහෙම මම එන්ටින් එකට වෙලකට. මේ සල්ලි ටිකක් තියෙනවා. මේක ඉතින් බීලා නාස්ති කරන්නේ නැතුව මම සල්ලි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ආවේ තෑයි වසන්ත මහත්තයා. මෙන්න මේක ගනි. මේ බීලා නාස්ති කරන්නේ නැතුව ගෙදෙට්ට බත් ටිකක්වත් තරම් ඵලයන්. හොඳයි. මම වෙලේම උඹ වීගෙන නිබා. හොඳයි මහත්තයා හොඳයි. එහෙනම් මං එහෙනම් ගිහිල්ලා යන්න හරි. හරි. උමනාවක් තිබුණොත් මම හම්බෙන්න දෙනවා. මොකද්ද ළමයෝ මේ වැඩේ තේරුම මේ දවසම මේ විදුල අතු ගාලා. මෙහෙම හරියන්නේ නැහැ. තව රෙදියෝ දාන්න තියෙනවා. අය ළමයිගේ වැඩ තියෙනවා. තව කොච්චරකට තියනවද? අර ගෙදර උයන්ඩ තියෙනවා. ඔහොම එකක් විතරක් අල්ලන් ඉඳලා හරියනවද? මේ තාම ඉඳ පැය ගානක් විදුල අතු ගන්නවා. ඔහොම නම් හරියන්නේ නැහැ ළමයා. වැඩ කරලා නැද්ද පිටිස්සලා ගෙවල් වල? ගෙදර වැඩ කරලත් නැද්ද? මෙහෙම කරලා හරියන්නේ නැහැ. ඉක්මනට ඔක් කරලා එන්න අක්කලා වැඩ කියලා කරන්න. යන් අනේ මේ ළමයින්ගේ වැඩක් තියෙනවනේ. රාස්තරව මේ නැති දවසක් බලලා යන්නත් එපා. අනේ මොකක්ද අනේ ඉතින් අපි හැමදාම ළමයිගේ වැඩයි ගෙදර වැඩයි කියලා කොහෙවත් වෙන්නේ නැහැ නේ අපිට. පොඩ්ඩක් යමුද? බලමුකෝ මං කියන්නම්. මේ තාත්තම ට්‍රිප් එක යන්කෝ මගේ යාළුවෝ සේනම ට්‍රිප් යනවා. යන්කෝ පැටියෝ මං කරා යනවා නේ ඉතින් ඔයගොල්ලෝ හැමදාම. එහෙනම් යන් හොඳේ. හරි යන්කෝ. අම්මා තමයි ඕවා පුරුදු කරන්නේ. කියලා දීලා හිමීට.
අම්මේ අය සඳුවක්කවත් එක්කන් යන්න පාටියට. කොයියක් අද? සඳුවක්කනේ. මේ ඔයාලා මට පිස්සුද? මේ වැඩ කරන ළමයි ඒත් පාටියට යන්න. මොලේ හොඳ නැද්ද? එයා පවුනේ අම්මේ. එහෙම කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ගෙදර වැඩ කරන ළමයි. මේ අපි හොඳට ප්‍රධාන තැන් වලට මේ ඔය ළමයි එක්ක යන්නේ නැහැ. ගෙදර වැඩ කරන ළමයි. පිස්සුද ඔයාලට? මේ ළමයා පොඩි ළමයෙන්නේ. ඔහොම කතා කරන්න එපා. හැම වෙලේම කාට හරි බයින්නමයි ඔය. අනේ මේ ඔයා කටහන් ඉන්න. මේ වැඩකාරයෝ ගෙවල් වල මේ ඉන්න වැඩකාරයෝ කොහොමත් එක්ක යන්නේ නැහැ. පිස්සුද? ඒ පොඩි ළමයෙක් අපේ ළමයෙක් වගේ. ළමයෝ කොහොම අතු ගාලා හරියන්නේ නැහැ. මේවා යන්නේ නැහැ. ඔන්න රෙදි කෑවල නම් අතුලනවා පොඩ්ඩක්. පණ ඇදුව. වැඩක් කරන්න බෑ පණ ඇදුව. ඒක කෑ ගහන්නේ. කෑ ගහන්න නැතුව බෑ මේ ළමයි හදන්න. අම්මයාට බනින්න එපා. එයාට කොච්චර මහන්සියද වැඩ කළා. අනේ මේ ළමයෝ මේ කට වහගෙන ඉන්න. දණ්ඩ තියලා කට දාන්න නැතුව. ඒවා ඔයගොල්ලන්ගේ අම්මට තේරෙන්නේ නැහැ පුතේ. අම්මා නම් හරි නපුරු නේද තාත්තී? ඒකනේ. ඉන්න වැඩකාරයෙක්වත් ගෙදර ඉන්නවයි. අනේ මේ ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ගෙදර වැඩකාරයෝ තියාගන්නවා ගෙදර වැඩ කරන විදියට. මේ මිනිස්සු අපේ ළඟට මේ අරගත්ත හුරුතල් කරාම හරියන්නේ නැහැ. එතකොට ගෙදර මිනිස්සු වැඩකාරයෝ ඔක්කොම එකයිනේ. එහෙම හරියන්නේ නැහැ. මම යනවා පුතේ කාමරේට. යමුද මේ පහලට එන්න? නෑ අම්මා අපි මෙතන වෙලා ඉන්න. එහෙනම් තව පොඩ්ඩකින් ඉන්න නං ඈ. අම්මා ගියා නේද? එන්න සඳුවක් අපි සෙල්ලම් කරන්නේ මොන්චිලි පදිමු. අනේ බෑලංගි ඔයාලගේ අම්මා බනින්නට. අම්මා බනින්නේ නෑ. මමනේ අක්කට කියන්නේ අපි යන මොන්චිලි පදින්න. අපි යන්නකෝ. අක්ක නැගිටින්නකෝ. අපි යන්නක්කේ. අක්කේ අම්මාත් පේන්නේ නෑනේ අපි සඳුවක්කටත් කියමුද පදින්න කියලා. බෑනංගි අම්මා අපිට බණීද? අම්මා බණින්නේ නෑනේ. ඔයා එන්නකෝ. සඳුවක්ක ඇති දැන් තල්ලු දැම්ම ඔයා එන්නකෝ පදින්න. බෑනංගි අම්මා දැක්කොත් එහෙම. අම්මා එන්නේ නෑ. ඔයා එන්නකෝ සඳුවක්ක ඇති අපිට තල්ලු දැම්ම දැන්. එන්න අක්කේ අපි සඳුවක්ක පද්දමු. එන්න සඳුවක්ක ඔයා. එන්නකෝ. අම්මා දකින්න. ආ දැන් වාඩි වෙන්න. එන්න අක්කේ අපි මෙයාට තල්ලු දාමු. නංගි. මට බයයි නංගි. දැන් ඇති ඔය. නෑ බය වෙන්න එපා. අපි අක්කව හිමියට පද්දන්නම්කෝ. මාලි මෙන්න වැඩ. උඹලා දෙන්න මොකද කරලා තියෙන්නේ? උඹලා පිස්සුද මේ වැඩකාරයෙක් වද්දන්නේ මේ ඔච්චිලි වල? අනේ අම්මේ සඳුවක්කට බනින්න එපා. අපි යන්නට කිව්ව ඔන්චිලි පදින්න එන්න කියලා. උඹලා දෙන්නට පිස්සුද මේ වැඩකාරයා මේ ඔච්චිලි වල වද්දන්නේ? එතකොට උඹලා දෙන්නද වැඩකාරයෝ? එයා පවුනේ අම්මේ. එයාත් අපි වගේ පොඩි ළමෙක් නේ. හරි ඒකට කමන්නේ දැන් උඹලා දෙන්න ඵලයන් ලකට කියලා පාඩම් කරලා යන්න. අනේ අම්මේ. යන්න ඔලවැද්දී වැඩක් කරන යනවා. මෙතන මේ ඔච්චිලි පදින්න ගත්තා. වැඩකාරයෝ නම් මෙතන දාලා වෙන්න. යනවා දෙන්නම ගෙනත්. අම්මා නම් හරි නපුරුයි. යනවා දෙන්නම ගෙනත්. ජක්කෝ මේ වැඩකාරයෝ ලොකු වෙලා දැන් මේ අපේ උන්ටත් යකෝ. පුදුම වැඩන්නේ වෙලා තියෙන්නේ.
අද ඔය දින්නට පන්තිත් තියෙනවා. ඔව් තාත්තේ. එහෙනම් මම හවස් වෙලා ඉන්නම් එක්කන යන්න. ගෙදර කවුද ඉන්නේ? මහත්තයා නෑ නෝනා විතරයි ඉන්නේ මහත්තයා. එහෙමද? ඔව්. ඒතර ඔයදිව ඉස්කෝලේ යන්නේ නැද්ද? නෑ මම ඉස්කෝලේ යන්නේ නෑ. මම මේ ගෙදර වැඩ කරනවා. වැඩ කරනවා? ඔව්. වයස කීයද? අවුරුදු 13. 13 ළමයි වැඩ කරනවා. මහත්තයා ළමයි ඉස්කෝලේ යනවා. ඔව් මහත්තයා. මහත්තයා දැන් නැහැ නේ ගෙදර. ඉන්න වෙලාවක එන්නම්. හැබැයි මං ආපුවා දැනගන්න තියන්න එපා. හොඳයි මහත්තයා. දින දෙකක් මම දැක්ක ඒ ගෙදර අතු ගන්නවා. නමුත් පාසල් යන ගියේ දරුවා. ඕක ඇත්තක්ද කියලා හොඳටම හොයලා බැලුවා නේද පුතුමා? මට සැකෙන්තරව වැටී ගිය නිසා තමයි මම ඔබතුමට දැන්නුවේ. එහෙනම් කමක් නැහැ. එහෙනම් අපි හෙටම ගිහිල්ලා ඒකට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරමු නේද? හොඳයි මචං. මේ අපේ ලියන මාත්‍යනේ එන්න. ඔව් වසන්ත මහත්තයා. ඔය යන ගමන්ද මේ? ඔබතුමා බහලා නාවේ. අපේ මේ නිලධාරිතුමියත් එක්ක එන්න සිද්ධ වුණා. මොකක්ද දන්නේ නැහැ. ඒ ගැන අපි කනගාටු වෙන මෙතන අර පාසල් යන දරුවියක් ඔබලා දෙපළ බාහිර ඉන්නවා. ඒ ළමයි වැඩ ගන්නවා. ඔබතුමාලාගේ ළමයි පාසල් යනවා. කොහොමද එහෙම? ඒ ළමයා දැන් ගොඩක් කලින් ඉඳන් අපේ ගෙදර ඉන්නේ. හරි. ඒ දරුවියගේ වයස අවුරුදු 13යි මම කතා කරලා ඉතින්. ඒ ළමයාගේ තාත්තා එහෙම දන්නවා ඉතින් අපේ ගෙදර ඉන්නේ කියලා. ඔව් තාත්තා දැනගත්තට දැන් අඩු නීති සම්පාදනය වෙලා තියෙනවා. වයස 14කට අඩු ළමයි ඉවල් වල ඉවසේ යොදන්න බෑ. අපි ළමයි බලෙන් තියාගෙන ඉන්නේ මේ. ළමයි තාත්තම තමයි මෙහෙ එක්කන් ආවේ. ළමයිට අඩුපාඩුකම් වැඩි. අපි මාසෙන් මාසෙ ළමයි තාත්තට සල්ලි ගෙවනවා. ළමයි මේ අපේ ළමයි එක ගෙදරලා කාලා බිලා පාටි ඉන්නවා. ඔය ඉතින් පොඩි වෙට පොඩ අතුපාතු ගෑවා කියලා ඉතින් මේ ළමයි මක් වෙනවද? ඒවා කොහොමද ගෙදර හිටියත් ළමයි කරන්න එපා ගෙදර වැඩ. දුව. ඔක නවත්තලා ගෙට යන්න. මහත්තයා මේ ඔය දැන් බොරුවට කතා කරලා ගේ ඇතුළට යන්න කිව්වට වැඩක් නෑනේ මහත්තයා. මෙච්චර දවසක් ගේලා මෙයා මේ ගෙදර වැඩකාරකමට තියාගත්තනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඔය දෙන්නයි ළමයාත් ලෑස්ති කරගෙන දැන් කොහොම වෙන්න අපිත් එක්ක ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා අපි නීතිය ක්‍රියාත්මක කරන්න. එන්න ඔදෙන් අපිත් එක්ක යන්න. දැන් මහත්තයා අපි දෙන්න යන්න. ඕගොල්ලෝ අපේ බස්සෙන් එන්නකෝ. හරි මැඩම් යන්න අපි පොලිසියට එන්න. සාදු එන්න. අපි පොලිසියට එන්න. ඕකනේ මං කිව්වේ. නමුත් එක්ක තම මොනවක් කරන්නද? ඔව් ඉතින් ඔක්කොම පලි මන් තමා. යම්මන් ඉතින් හිතන්න ඔක්කොම කරදර. දැන් මම කෑ ගහන්න තියනවා. ඒක ක්‍රියාත්මක වෙනවා.